ඔයාව පොහොසත් කරන්න රැකියාවකට පුළුවන්. හැබැයි ඔයා බිලියනර් කෙනෙක් කරන්න පුළුවන් ව්‍යාපාරයකට විතරයි. ඒ වගේම මම මේ ළඟදී කතාවක් දැක්කා ජීවිතේ අවදානමක් කරගෙන වැඩ කරන්න. එහෙම නැත්නම් අවදානමක් කරන් වැඩ කරන වෙන කෙනෙක් වෙනුවෙන් ජීවිත කාලෙම වැඩ කරන්න වෙයි කියලා. ඉතින් මේ හැම දෙයකින්ම කියවෙන්නේ ඔයා අවදානමක් කරගෙන ව්‍යාපාරයක් කළොත් ඔයාට ඒ ව්‍යාපාරය ඇතුලේ සල්ලි හදන්න පුළුවන් කියන එක. ඉතින් බිස්රෙජ් අපේ අවශ්‍යතාවය වෙන්නේ ව්‍යාපාරයක් කරන්න ඔයාගේ මානසික සූදානම හදන තැන ඉඳලා ඔයාගේ ව්‍යාපාරය ලාභ ලබන තැනට එනකන් ඔයාව අරගෙන යන එක. ඉතින් මං හිතනවා අදේ ලොකු ප්‍රාර්ථනාවක් නැතුව පොඩි මුදලක් තියාගෙන කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියලා ඔයා AI tools පාවිච්චි කරලා එමත් නැත්නම් අන්තර්ජාලයෙන් ඔයාට දැනගන්න පුළුවන්. හැබැයි මම අද කතා කරන්නේ ඔයාට අන්තර්ජාලයෙන් දැනගන්න පුළුවන් ටික නෙවෙයි. අන්න ඒ නිසා තමයි ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඔයාගේ අතේ තියෙන පුංචි මුදල වියදම් කරලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද කියලා ඇහුවොත් ගොඩක් කට්ටිය එක එක උත්තර දෙන්න පුළුවන්. හැබැයි මම කියන්නම් මෙන්න මෙහෙම කතාවක්. ඇත්තටම කියනවා නම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ මානසික සූදානම ඇති කරගන්න එක. ඒ කියන්නේ මම මේ කතාව ටිකක් රසවත් විදිහට පැහැදිලි කරන්නම්. අපි කරන ඕනෑම වැඩක් සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන දේ තීරණය වෙන්නේ අපිට ඒ වැඩේ සම්බන්ධයෙන් එන සිතුවිල්ලේ තියෙන ප්‍රබලත්වයත් එක්ක. ඉතින් මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියන අවංක සිතුවිල්ල ඔයාට තියෙන්න ඕනේ විතරක් නෙවෙයි දෙවෙනි පියවර විදිහට ඔයා ඒ වෙනුවෙන් ඇක්ෂන්ස් ටිකක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි යං ක්‍රවුඩ් එකෙන් 100 දෙනෙක් අරගෙන ප්‍රශ්න කළොත් ඔයාට අදහසක් නැද්ද ලොකු ව්‍යාපාරයක් කරන්න කියලා? කවුරුත් කියන්නේ නෑ මට නම් එහෙම අදහසක් නෑ කියලා. හැමෝගෙම හිතවල ව්‍යාපාර කරන්න ලොකු අදහසක් තියෙනවා. අදහසක් විතරක් නෙමෙයි හුඟක් වෙලාවට ප්ලෑන් සැලසුම් පවා ඒගොල්ලන්ගේ හිතවල තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ හිතේ තියෙන අදහස් වෙනුවෙන් එක ඇක්ෂන් එකක්වත් පටන් ගන්න නැති එක. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැති එක. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් අපි හිතමු අපිට අදහසකුත් ආවා. ඒ අදහස අපි ඇක්ෂන් එකක් බවට පත් කරා. ඒ කියන්නේ අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා කියලා හිතමුකෝ. ඒ විතරකුත් මදි. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක දිගින් දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ මේ කන්සිස්ටන්සි ඒ කියන්නේ දිගින් දිගටම මේක කරගෙන යන්න බැරි වුණත් අපි පටන් ගන්න ව්‍යාපාරය අසමත් වෙනවා. ඒ කියන්නේ මම තවදුරටත් මේක පැහැදිලි කරන්නම්. ලංකාවේ අවුරුද්දකට අලුත් ව්‍යාපාර රෙජිස්ටර් වෙනවා 17000ත් 22000ත් අතර වගේ ප්‍රමාණයක්. ඒ වගේම ලංකාවේ ව්‍යාපාර පැවැත්මේ අනුපාතය තියෙන්නේ 45ත් 50ත් අතර වගේ ප්‍රමාණයක්. එකෙන් කියවෙන්නේ ලංකාවේ පටන් ගන්න ව්‍යාපාර වලින් සාර්ථකව පවතින්නේ හරියටම හරි අඩයි. මොකද්ද මේකට හේතුව? අදහස ආවට ඒ අදහස ක්‍රියාත්මක කළාට කන්ටිනියස්ලි ඒක කරගෙන ගියපු නැති එක. ඉතින් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න ඔයා මුලින්ම මේ මූල්‍ය කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය වගේ ලොකු රොකට් සයන්ස් වලට යන්න කලින් මුලින්ම කරන්න ඕන දේ තමයි අපේ මයින්ඩ් එකේ කොන්ෆිඩන්ස් එකක් ඇති කරගන්න ඕනේ. අපි ව්‍යාපාරය පටන් ගන්න අදහසටත් ඒ වගේම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත් ඒ විතරක් නෙමෙයි කන්ටිනියස්ලි ඒ වැඩේ කරගෙන යන්නත්. අපි කරන ඕනෑම වැඩක ප්‍රතිඵලයක් දකින්න නම් අඩුම තරමේ අපි කන්ටිනියස්ලි ඒක අවුරුදු 3ක්වත් කරන්න වෙනවා. ඉතින් මම ඒ කියපු මානසික සූදානම තමයි අපි මුලින්ම හදාගන්න ඕනේ. දැන් මම පොඩි ටිප්ස් ටිකක් කියන්නම් මේ වැඩේ මුලින්ම පටන් අරගෙන කරගෙන යන්න. මොකද අපි දන්නවා ගොඩක් අය සල්ලි ටිකක් අතේ තියාගෙන ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා කැමැත්තෙන් ආසාවෙන් හැබැයි හිත ඉන්න අය. මෙහෙමයි. දැන් මේ ලංකාවේ ඉස්සර වගේ නෙමෙයි. දැන් අපිට ඕන තරම් අවස්ථාව තියෙනවා පොඩියට හරි පටන් ගන්න. ඒ කියන්නේ මේක උදාහරණයකින් පැහැදිලි කරොත් ඔයා මොනවා හරි බයින් ඇන්ඩ් සෙලින් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා කඩකාමර කුලියට අරගෙන සේවකයෝ අරගෙන ගොඩක් වියදම් කරලා මේ වැඩේ පටන් ගන්නේ නැතුව
ඔයාට කරන්න පුළුවන් ඔයාලඟ තියෙන සම්පත් ටික භාවිතා කරලා ඔයාලඟ තියෙන මැටීරියල් ටික පාවිච්චි කරලා සෝෂල් මීඩියා හරහා හරි එහෙම නැත්නම් ටීම් එකක් කරහා හරි වැඩේ පටන් ගන්න පුළුවන්. හැබැයි මෙතනදී වැදගත්ම දේ තමයි අලුතින් සම්පත් අලුතින් මැටීරියල්ස් ගන්න නැති නිසා ඔයා ළඟ තියෙන මැටීරියල් ටික මැක්සිමම් යුටිලයිස් කරන්න ඕනේ. මේකට හොඳම ටිප් එකක් තමයි ඔයාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන් එක. මේක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද ඉස්සර ඔයාලඟ තියෙන භාණ්ඩයක් පාරිභෝගිකයා අතට යවන්න දිග වියදම් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. හැබැයි දැන් එහෙම නැහැ. ඔයා නිකන් උදේ හවස පාවිච්චි කරන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් බොහොම ලේසියෙන් මේ වැඩේ ඉතාම සරලව ආරම්භ කරන්න. ඒ වගේම අලුතෙන් පොඩියට බිස්නස් එකක් ස්ටාර්ට් කරන කෙනෙක් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දේ තමයි ආරම්භයේදී ව්‍යාපාරයෙන් ලැබෙන්නේ පොඩි ප්‍රොෆිට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පොඩි ප්‍රොෆිට් එක කවදාකවත් අපේ පර්සනල් යූස් එකට භාවිතා කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ බිස්නස් එකෙන් ප්‍රොෆිට් එක විදිහට හම්බ වෙන පොඩි මුදලක් නැවත ඒ ව්‍යාපාරෙම ඩෙවලොප් කරන්න ඉන්වෙස්ට් කරන්න ඕනේ. අතරම කියනවා නම් ටික කාලයක් බිස්නස් එකක් කරනකොට ඔයාලට තේරෙනවා මේ බිස්නස් එක ඔයත් එක්ක කතා කරනවා කියලා. ඒ කියන්නේ ටික කාලයක් යනකොට ඔයාටම ෆීල් වෙනවා දැන් නම් මට ප්‍රොෆිට් එක ගන්න පුළුවන් කියන එක. අන්න ඒ දේ ෆීල් වෙනකන් ඉන්න ඕනේ. ප්‍රොෆිට් එක එහෙමත් නැත්නම් ඒකේ ලාභය වගේ පර්සනල් යූස් එකට ගන්න නැතුව ඔයාට බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න වගේ මෙන්ටැලිටි එකේ මොකක් හරි ඩවුට් එකක් තිබ්බනම් ඒ ඩවුට් එක අනිවාර්යයෙන්ම විසඳෙන්න ඇති. ඒ නිසා මුලින්ම මම ඒ කියපු මෙන්ටැලිටි එක හදාගෙන වැඩේ පටන් ගන්න. අපි කියන්නේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් ක්‍රියාත්මක වෙන්න. ඇත්තටම දැනට බිස්නස් එකක් කරන අයත් නොකරන අයත් අතර වෙනස ප්‍රාග්ධනයවත් දැනුමවත් නෙමෙයි. දැනට බිස්නස් කරන අය ක්‍රියාත්මක වී තිබීම සහ දැනට බිස්නස් නොකරන අය ක්‍රියාත්මක වී නොතිබීම කියන එක විතරයි. ඉතින් බිස්නස් එක ස්ටාර්ට් එකේදී ඔයාට එන ප්‍රශ්න මොනවාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි අනිවාර්යයෙන් මේ ගැන සාකච්ඡාවක් මතු කරනවා. ඉතින් බිස්නස් channel එක ෆලෝ කරලා subscribe කරලා තියාගන්න.